අපි එදිනෙදා කටයුතුවලදී ඇඟිලි තුවාල වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් අමාරුම දේ තමයි ගැලවෙන්නේ නැතුව කොහොමද ඇඟිල්ලට බැන්ඩේජ් එකක් දාගන්නේ කියලා. ඔයාට අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා ඇඟිල්ලට ගැලවෙන්නේ නැතුව බැන්ඩේජ් එකක් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම ඔයාට ගෙනාපු මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ වෛද්‍ය සිසුන් පවා ඉගෙන ගන්න one finger bandage technique එක. නැත්නම් එක ඇඟිල්ලක් තුවාල වුණාම බැන්ඩේජ් කරගන්න ලේසිම ක්‍රමය ගැන. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඇඟිල්ලෙන් බැන්ඩේජ් එක ලිස්සලා යන්නේ නැතුව තුවාලය හොඳින් ආවරණය කරලා තියාගන්න පුළුවන් වීම. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පේන විදියට බැන්ඩේජ් එක ඇඟිල්ල වටේ හොඳින් රඳව ගන්න එක. ඊට පස්සේ ඇඟිල්ලේ උඩ කොටසත් ওই පෙනෙන ආකාරයට සකස් කර ගන්නවා. මෙසේ සකස් කර ගැනීමෙන් ඇඟිල්ලේ තියෙන තුවාලයට හොඳ ආරක්ෂාවක් වගේම ස්ථාවරත්වයකුත් ලැබෙනවා. ඒ වගේම ඇඟිල්ල සාමාන්‍ය විදියට එහා මෙහා කරන්නත් පුළුවන් වෙනවා. වෛද්‍ය සහ හදිසි ප්‍රතිකාර පුහුණුවීම් වලදී මෙවැනි සරල ක්‍රම කියා දීමට විශේෂ හේතුවක් තියෙනවා. හදිසි අනතුරක් වුණ වෙලාවකදී තුවාලයකට ප්‍රතිකාර කරනකොට ඉක්මනින් වගේම පිරිසිදුවත් වඩාත් ඵලදායී විදියට ප්‍රතිකාර කරන්න මේ වගේ කුසලතාවන් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අපි හිතනවට වඩා මේ වගේ පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙනවා. ප්‍රථම ආධාර කියන්නේ වෛද්‍යවරුන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. අපිට උනත් ගෙදරදී මගතොටේදී වැඩපළේදී මෙවැනි තුවාල සිදු වුණාම මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයා දන්නවද කුඩා සීරීමක් වුණත් කැපුමක් වුණත් ඒක ආසාදනය නොවි තියාගන්න නිවැරදිව බැන්ඩේජ් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඔයාලත් මේ සරල නමුත් ඉතාමත් වැදගත් ප්‍රථම ආධාර ක්‍රමය මතක තියාගන්න මේ වීඩියෝ එක නැවත නැවත බලන්න සේව් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන වගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාට ආරාධනා කරනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න.